මාරයා මගෑරුණු භූමිගේ ප්‍රමාදය. එයා ඉන්දියාව ගුවන් අනතුරෙන් පස්සේ ඒකෙන් බේරුණ එකම මගියා වුණු 40 හැවිරිදි විශ්වාස් කුමාර් ගැන ලෝකයම කතා වුණා. ඒ ඔහුගේ තියෙන වාසනා මහිමය ගැන. ඒත් විශ්වාස් කුමාර් තරම් වැඩි කතා බහට ලක් නොවුනත් අනිවාර්යයෙන්ම කතා කරන්න ඕන චරිතයක් තමයි ඒ ප්ලේන් එකම මගෑරුණු භූමි චෞහාන් කියලා කියන්නේ. ඒකට හේතුව තමයි භූමිට මේ සිද්ධ වුණු සිදුවීම ඇතුලේ දේවල් දෙකක් විශේෂයෙන් ඉස්මතු වෙන එක. එකක් භූමිට විශ්වාසට වඩා වාසනාව තිබුණ කියන එක. අනිත් විශේෂම දේ භූමිගේ ප්‍රමාදය පසුතැවිල්ලට කවදාවත්ම හේතුවක් වෙන්නේ නැහැ කියන එක. ඒක භූමිට විතරක් නෙවෙයි භූමිගේ ළඟම ඥාතීන් මිතුරන්ට පවා තදින් දැනෙන දෙයක්. භූමි චෞහාන් කියලා කියන්නේ තම සැමියා සහ දරුවන් එක්ක එංගලන්තයේ ජීවත් වෙන ඉන්දීය සම්භවයක් තියෙන කාන්තාවක්. එය පමණක් ඉන්දියාවට එන්නේ තමන්ගේ දෙමව්පියන්ව බලලා යන්න. මේ අනතුර සිද්ධ වෙන දවසේ භූමි උදෑසනින්ම ගෙදරින් පිටත් වුණත් රථ තදබදයක් හේතුවෙන් මිනිත්තු 10ක ප්‍රමාදයක් නිසා ඇයට ගුවන් යානය මගහැරෙනවා. හිතන්න ඇය එවෙලේ ගිහින් කොච්චර පසුතැවෙන්න තරහ ගන්න නැද්ද? සමහර විට ප්‍රමාදයට කෙනෙක් හේතු වුණා නම් එයාට බැනවදින්නත් ඇති. හැබැයි එයාට දැන් මොනව හිතෙනවද? භූමිගේ මේ සිදුවීම අපේ ජීවිතයට උගන්වන ලොකුම පාඩමත් අන්න ඒක තමයි. ප්‍රමාදය හැම වෙලේම පසුතැවිල්ලට හේතුවක් වෙන්නේ නැහැ කියන එක. එහෙම ඔයා පසුතැවිලි වුණත් වෙන්න ඕන ඔයා ඒ වෙනුවෙන් කිසිම උත්සාහයක් නොකරපු අවස්ථාවකදී විතරයි. ඔයා දෙයක් වෙනුවෙන් හැකි උපරිමයෙන් උත්සාහ කරාට පස්සෙත් ඒ දේ ඔයාගේ ජීවිතෙන් ගිලිහුණොත් කවදාවත් පසුතැවෙන්න එපා. බොහෝ දුරට ඒ ඔයා උත්සාහ කරපු දෙයට වඩා හොඳ දෙයක් ලැබෙන්න වෙන්න පුළුවන්. හරියට භූමිට ගුවන් ගමන මිස් වුණාට එයාට ජීවත් වෙන්න වරමක් ලැබුණා වගේ. හිතන්න මෙතනින් එහාට භූමි කවදාවත් ප්‍රමාදය ගැන අල්ප මාත්‍රයක්වත් පසුතැවිල්ලක් ඉතුරු කරගන්න එකක් නැහැ.